වතුර ගන්නවා. සුපිරි කැමරාවක් තිබ්බනම් ගන්න තිබ්බ නියමෙටම. කිලෝමීටරයක් විතර ඈතින් තියෙන්නේ නේ. ඊටත් වැඩි නේ. යාළුවනේ මේ තමයි මේ මුහුදෙන් වතුර ගන්නවා. මේකට දීවරයෝ නම් කියන්නේ සුලක්කාදුවද මොකක්ද එකක් කියලා. මේ අර නිකන් අර අහසින් පේනවද ඔයාලට කළු වලට හොඬ වැලක් වගේ ඇවිල්ලා අර මුහුදේ අර පේනවද අර අන්තිම ටිකේ වතුර උඩට යනවා අර කැර ගොජ ගොජ ගාලා අර කිලෝමීටරයක් විතර ඈතින් තියෙන්නේ මේක. මොකද ළඟට යන්න බයයි. මොකද ගියොත් සමහරලාට අපිවත් ඇදලා ගන්නවා. පේනවද ඔයගලන්ට? ඔය යට මුහුදේ යට තියෙන්නේ වතුර ඉස්සෙන එක. අර හොඬ වැලක් වගේ අහසේ ඉඳලා වලාකුලේ ඉඳලා ඔය ඇවිල්ලා තියෙන්නේ මේ ඒකෙන් තමයි ඇදලා ගන්නෙ වතුර උඩට. ඔව් මාර සුලාවක් තියෙන්නේ. මට නිකන් එතනින් එද්දි තේරෙනවා නිකන් අමුතු වෙනසක්. ඔව් නිකන් වතුර නිකන් කොජ කොජ ගන්නවා වගේ සමන් ඊට පස්සේ ටක් ගාලා ටිකක් ඈතට ගත්තා. බෝට්ටුව. අම්මෝ මල මගුලක් මාවත් ඇදලා ගනි. මේවා ගැන අපිට එහෙම විද්‍යාත්මක දැනීමක් නැහැ නේ අත්‍තරම. ඔව් පොඩ පොඩ මෙහෙට එනවා. ඇයි මේ මීගමේ මිනිස්සුෙකු අරගෙන තිබ්බනේ. අදලා මේ බාගෙට ගෙනියලා වැටලා තිබ්බ මිනිස්සයා. ඔව්. ඔව් බෝට්ටුව ඉද්දි. බෝට්ටුව ගන්නෑ. බෝට්ටුව බර වැඩි. ඌ තනියම ඉන්න ඇති ඉතින් අදලා ගද්දි. නිකන් හුලඟක් වගේ නෙන්න ඇත්තේ.